වෙනද වගේම ඔයාලා හැමෝම පිළිගන්නවා අපේ CBV Creation YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කාඩ්බෝඩ් වලින් හදපු වාහනයක් ගැන නෙමෙයි. ඉතින් අද අපි කතා කරමු අපි දෙන්න මොඩිෆයි කරපු ලුමාලා බයිසිකලය ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් තාම ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් යට තියෙන අතු බර කොටුව ක්ලික් කරලා subscribe කරන්න. එහෙනම් අපි පරක්ක නොකර යමු වීඩියෝ එකට. ඉතින් අපි මේ බයිසිකලේ ලයිට් ටික ගැන කතා කරොත් එහෙම ඔයාලට පේනවා මෙතන අපි ෆෝග් ලයිට් එකක් ගහලා තියෙනවා. මේ ෆෝග් ලයිට් එකෙන් සාමාන්‍ය මීටර 2-3ක වගේ පරාසයක එළියක් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන ගහලා තියෙනවා පේන ඇති සිවිනිල් ලයිට් එක. ඒත් මේක අපි ඇතුළට සිවිනිල් ලයිට් එකේ ලයිට් එක ගලවලා සාමාන්‍ය LED බල්බ් එක මෙන්න මේ පේන තියෙන මේ සර්කිට් එකම ඇතුළේ ගහලා තියෙන්නේ. ඔයාලට ඒක බලා ගන්න මම රෑදාශන ටිකක් මේකට දාන්නම්. එතකොට ඔයාලට මේ මෙතන පොඩි ලයිට් දෙයක් පේනවා ඇති. ඒ ලයිට් දෙකට අපි භාවිත කරලා තියෙන්නේ පොඩි ටෝච් දෙක ඉස්සරහා කොටස. ඒ ලයිට් දෙක අපි පාවිච්චි කරන්නේ VIP ලයිට් දෙයක් විදිහට. මේ වගේ තවත් ලයිට් දෙයක් තියෙනවා. මේ ලයිට් දෙකටත් අපි භාවිත කරලා තියෙන්නේ සාමාන්‍ය ටෝච් එක ඉස්සරහා මුහුණත කෑල්ල. ඒකෙත් ඉස්සරහින් තියෙන වීදුරු අයින් කරලා අපි සාමාන්‍ය ගෙදරක පාවිච්චි කරන LED බල්බ් එක ඉස්සරහා කප් එක ඕන විදිහට කපලා මේ විදිහට ගහගෙන තියෙන්නේ. ඒ දෙකෙන් සාමාන්‍ය වැඩි එළියක් එන්නේ නැහැ. ඒ අපි දෙක ලස්සනට තමයි ගහලා තියෙන්නේ. ඊළඟට ඔයාලට පේන්නේ නැති මේ ලයිට් එක. මේ ලයිට් එක ගැන කිව්වොත් එහෙම මේ ලයිට් එකෙන් තමයි මේ බයිසිකලට අවශ්‍ය හුඟක් එළිය ලැබෙන්නේ. මේ ලයිට් එකත් අපි භාවිත කරලා තියෙන්නේ හෙඩ් ටෝච් එක ඉස්සරහා කොටස. ඒකටත් අපි LED බල්බ් එක සර්කිට් එකක් දාලා තියෙන්නේ. ඉතින් මේ බල්බ් එකත් ටෝච් එක ඉස්සරහා කොටසම තමයි. ඒක අපි දුර වදින එකක් විදිහට තමයි ඒ බල්බ් එක අපි එතන ටෝච් එක ගහලා තියෙන්නේ. මෙතන පේන්නේ ඔයාලට ටෝච් එක ටියුබ් ලයිට් එක. ඒ ටියුබ් ලයිට් එකනොත් අපිට සාමාන්‍ය රැට යද්දි හොඳ එළියක් ගන්න පුළුවන්. ඊළඟට අපි පිටිපැස්ස ගැන කතා කරමු මේ බයිසිකලේ. පිටිපැස්ස ගැන කතා කරද්දී ඔයාලට පේනවා ඇති මෙතන සහ මෙතන රතු පාට ලයිට් තුනක් තියෙනවා. ඒ ලයිට් අපිට ලස්සන රටාවලට පත්තු කරන්න පුළුවන්. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ රෑදාශන තියෙන වීඩියෝ වලින්. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා මෙතන ලයිට් එකක්. ඒ ලයිට් එකටත් අපි හෙඩ් ටෝච් එක ඉස්සර කොටස භාවිත කරලා තියෙන්නේ. ඉතින් ඒ ලයිට් එකත් රැට යනකොට ලස්සනට දාලා තියෙන්නේ. ඉතින් අපි දැන් යමු මේ සේරම කන්ට්‍රෝල් කරන ඩෑෂ්බෝඩ් එක ගාව. ඉතින් අපි මේ ස්විච් සේරම සෙට් කරලා තියෙන හැන්ඩල් එකට මම මෙතනින් දැන් විස්තර කරගෙන එන්නම්. මේ තියෙන්නේ හෝන් එකේ ස්විච් එක. අපි දැන්ට දාලා තියෙන්නේ ඔය හෝන් එක. මේකට තව ගොඩක් හෝන් තියෙනවා. ඔයාලට පේනවානේ මේ විදිහට. මෙතන තියෙනවා ෆෝන් එකක් අපිට අඳවගෙන යන්න පුළුවන් තැනක්. මෙතන ෆෝන් එක සෙට් කරගෙන යන්න පුළුවන් අපිට. ඉතින් ඔයාලට මෙතන කළු පාට කොටුවක් පේනවා ඇති. මේක තමයි මේ බයිසිකලේ වෝල්ට් මීටර් එක. අපි මේක ඩලස් එකෙන් ගෙන්න ගත්ත එකක්. මේක එද්දි මේකට කේසින් එකක් තිබ්බේ නැහැ.
ඒ හින්දා අපි පරණ ස්මාර්ට් වොච් එක කේසින් එක මේකට සෙට් කරලා තියෙනවා. මෙතන තියෙනවා ස්මාර්ට් වොච් එකක්. ඉතින් මේක අපි සාමාන්‍ය විදිහට කඩේකින් අරගෙන පටි දෙක ඉවත් කරලා මෙතන සෙට් කරලා තියෙනවා. ඉතින් අපි මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා ස්පීඩ් මීටර් එකක්. මේකෙන් අපි යන ස්පීඩ් එක පෙන්නනවා. අපි මේකත් දරස් එකෙන්ම තමයි ගෙන්න ගත්තේ. ඉතින් මේකේ අපි වීඩියෝ එකක් දාන්නම්. අපි මේ දෙකට ගෙන්නද්දි ලයිට් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා අපි මේක ගලවලා ඇතුලෙන් ලයිට් එකක් දාලා තියෙන්නේ. ඒකත් අපි රෑදර්ශන වලට පෙන්නන්නම්. ඉතින් මෙතන තව පොඩි අයිටම් ටිකක් තියෙනවා. ඉතින් මේක ඒවා තමයි. ඉතින් මෙතන අපි ස්ක්‍රීන් එකක් ගහලා තියෙනවා. ඒකත් එහෙමම තමයි. මෙතන මේ බටයක් ගහලා තියෙනවා. ඒකත් අපි මේ ඇන්ටනා බටයක් තමයි මෙතෙන්ට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ ස්විච් සෙට් කරන්න අපි මේ බූස්ටර් පෙට්ටියක් තමයි යොදාගෙන තියෙන්නේ. ඉතින් මේකේ ඕනනම් මම ලයිට් එක ඔයාලට දාලා පෙන්නන්නම්. ඉතින් මේකේ දැන් වෝල්ට් 6.9 එකක් තියෙනවා. අපි ඔයාලට මේකේ රෑදර්ශනක් දාන්නම්. සේරම ලයිට් එක රෑදර්ශන අපි ඔයාලට දාන්නම් මේකේ මේ වීඩියෝ එකේදී. දැන් අපි යමු මේකේ බැටරි එක ගැන කතා කරන්න. ඉතින් මේ තියෙන මේකේ බැටරිය. ඔයාලට පේනවා මේ තියෙන අපේ බයිසිකලේ බැටරිය. ඉතින් අපි මේකට රීචාර්ජබල් බැටරි තමයි භාවිතා කරලා තියෙන්නේ. මේ බැටරි ටිකේ ඔක්කොම කරන්ට් එක එකතුව වොට් 8ක් විතර වෙනවා. අපි මේකට බැටරි දෙකක් යොදාගෙන තියෙනවා. එකක් මේ ඉස්සරහා තියෙන මෙතන ලොකු ලයිට් එකටයි. අනිත් එක මේ බයිසිකලේ තියෙන අනිත් ලයිට් හැම එකටම අනිත් එක යොදාගෙන තියෙනවා. ඉතින් අපිට මේක බැස්සාම charge කරගන්න ඒවා කරන්න පුළුවන්. ඉස්සරහට තව මේ වගේ පොඩි items ටිකක් එක් කරලා තියෙනවා අපි. මෙතන ස්පීඩ් මීටරේ පෙන්වන්නේ නැහැ. මේක අපි දාන්නම් පෙන්වන වීඩියෝ එක. එතකොට ඔයාලට මේ බයිසිකලේ පැඩල් එක යටින් මේ වගේ පොඩි පෙට්ටියක් වගේ තියෙනවා පේනවා ඇති. මේක සෙන්සර් ෆ්ලෑෂ් එක සෙන්සරේ තියෙන කොටස. ඉතින් අපි මේ ඒ සෙන්සර් ඇතුලේ තියෙන ඒ සේරම අයින් කරලා ඇතුලට කොළ පාට ලයිට් එකක් දාලා තියෙන්නේ. ඒකත් ඔයාලට රෑදර්ශන වලින් බලා ගන්න පුළුවන්. ඊට පිටිපස්සෙම අපි සුදු පාට LED ලයිට් පටියක් ගහලා තිනවා. ඒකෙන් නිකන් මේ බිම හරියට එළිය වැටෙනවා. ඒක හරි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ බයිසිකලේ බැටරිය charge කරගන්න විදිහ. ඉතින් අපි මේ වයර් එක භාවිතයෙන් තමයි මේ බයිසිකලේ බැටරිය charge කරගන්න හදන්නේ. ඉතින් මුලින්ම කරන්න ඕනේ මේ කැල්ල මේ විදිහට කළා මෙතෙන්ට මේ වයර් එක මේ කෝඩ් එක ගහ ගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක මේ විදිහට අරගෙන මෙතෙන් මේ විදිහට ගහ ගන්න එක. ඊට පස්සේ අපි මෙතන ස්විච් එක දානවා. එතකොට ඔයාලට පේනවා ඇති මේ පැත්තේ රතු පාට ලයිට් එකක් පත් වෙනවා. මෙතන ස්විච් එක උඩ. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් දැන් මේ බැටරිය මේ charge වෙන ගමන් තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අපි අතින් පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. ඒක තමයි මේ බයිසිකලේ බ්‍රේක් ලයිට් එක ගැන විස්තරලා නැහැ. ඉතින් ඒක අපි දැනගත්තේ මේ වීඩියෝ එක එඩිට් කරන වෙලාවේ. හින්දා අපි එඩිට් කරන එක පැත්තකින් තියලා රෑම පටන් ගත්ත වීඩියෝ එක කරන්න. ඉතින් අපි මේ බයිසිකලේ බ්‍රේක් ලයිට් එක ගැන කතා කරන්න යමු. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේ බයිසිකලේ මෙතනයි මේ අතනයි මේ එක වගේ ලයිට් තුනක් තියෙනවා. ඉතින් ඒ ලයිට් දෙකෙන් මෙන්න මේ ලයිට් එක විශේෂ වෙනවා. ඒක තමයි මේ බයිසිකලේ බ්‍රේක් ලයිට් එක. ඉතින් අපි මේක හදලා තියෙන්නේ මේ විදිහට. ඔයාලට පේන ඇති මේ විදිහට බ්‍රේක් එක අල්ලදිපත් වෙන්න. ඉතින් අපි මේ බ්‍රේක් ලයිට් එක පත් වෙන එක ගැන විස්තර කරන්න යමු ඒ සිස්ටම් එකේ තියෙන තැන. ඔයාලට පේන ඇති මේ බයිසිකලේ මෙන්න මෙතන පොඩි කොටසක් තියෙනවා. මෙන්න මෙතනින් තමයි මේ බ්‍රේක් ලයිට් එක සේරම පාලනය වෙන්නේ. ඉතින් අපි මේ බැටරියේ රින වයර් එක මේ බයිසිකලේ චැසියට ඇඩ් කරලා තියෙන්නේ. එතකොට මේ බල්බ් එකේ රින වයර් එක මේ තියෙන එක තමයි. ඊට පස්සේ මේ චැසියට බැටරි රින වයර් එක සෙට් කරලා තියෙනකොට මෙන්න මේ විදිහට ගෑවෙනවා. ඒ හින්දා රින කියන්නේ සෙට් වුණාට පස්සේ පිටිපස්සේ බ්‍රේක් ලයිට් එක පත් වෙනවා. ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. අපේ channel එක subscribe කරලා bell icon එක click කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා ඔයාලගේ අදහස් comment කරන්න. ඒ වගේම වීඩියෝ එකට like කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම